අද දවසේ කතාව අපූර්ව චරිත සාධකය. මේක ලංකාවේ ඇත්තටම වෙච්ච සිද්ධියක්. මීට අවුරුදු 30 40කට කලින් තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මගේත් එක්ක මේ කතාව බෙදාගත්තේ අත්දැකීමෙන්ම අපේ අයියා කෙනෙක් ඉතාලියේ මේ වෙනකන් ජීවත් වෙන අවුරුදු 30ක් විතර වූ ඉතාලියේ. හැබැයි මේ කතාව වෙලා තියෙන අවුරුදු 40කට කලින් ලංකාවේ. කතාව ඇහුවොත් පුදුම හිතෙයි. ඉතින් ඉස්සර අපි දන්නවා යම්කිසි ආයතනයකට යම්කිසි රැකියාවකට අපි යන්න කලින් අපෙන් ඉල්ලනවා චරිත සාතිකයක්. ඉතින් මේ චරිත සාතිකය ලබා දෙන්නේ පාසලෙන් එකක් තියෙනවා. ඊට අමතරව අපිට යන්න වෙනවා පන්සලකට, එහෙම නැත්නම් පල්ලියකට, එහෙම නැත්නම් සාම විනිසුරුවරයෙක්ගෙන් අපිට ගන්න වෙනවා චරිත සාතිකයක් අපිට රැකියාව ලබා ගැනීම සඳහා. ඉතින් මේක වෙලා තියෙන කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක තමයි මීට අවුරුදු 40කට කලින් මේ කතන්දරේ වෙලා තියෙන්නේ. මොකද මේ අයියාගේ යාළුවෙක් දවසක් ඒ යාළුවට උමනාවක් වෙලා තියෙනවා තමන්ගේ යාළුවට උදව් කරන්න. ඉතින් ඒ යාළුවට චරිත සාතිකයක් අරන් දෙන්න ගිහිල්ලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ධ විහාරස්ථානයකට ස්වාමින් වහන්සේව හම්බෙන්න යාළුවට චරිත සාතිකේ ලියලා දෙන්න. ඉතින් ගිහිල්ලා ඉතින් ස්වාමින් වහන්සේට විස්තරේ කිව්වම ස්වාමින් වහන්සේ ඉතින් අර මෙයාගේ හැඳුනුම් කමට යාළුවට චරිත සාතිකේ ලියලා දීලා පවුනේ රැකියාවකට යන්න. ඉතින් මේ චරිත සාතිකේ ලියාගෙන මේ දෙන්න ගිහිල්ලා ගියාට පස්සේ ස්වාමින් වහන්සේට වෙන තැනකට යන්න, තවත් විහාරස්ථානයකට යන්න මේ පන්සල වාලා පන්සලේ වහන්න තියෙන ප්‍රධාන එහෙමත් නැත්නම් බුදුමැදුරෝ ඔය තියෙන දේවල් වහලා යන්නේ. මොකද පන්සලේ තියෙන ලොකු යතුරක්නේ, යතුරු කැරල්ලක්නේ. ඉතින් ස්වාමින් වහන්සේ මේ ලොකු යතුරු කැරල්ල වෙනවලු මේස උඩ තිබ්බ. ඉතින් හැම තැනම හොයලා බලද්දි ස්වාමින් වහන්සේට හොඳට මතකයිලු අර චරිත සාතිකේ ලියද්දි එතන තමයි මේ ලොකු යතුරු විශාල යතුරු කැරල්ල තිබ්බේ කියලා. ඉතින් ස්වාමින් වහන්සේට මේක හිතා ගන්න බැරි වැඩක්. අර චරිත සාතිකේ ලියන්න එක්කන් ආපු මිනිස්සුන්ට කතා කරලා කිව්වලු මේ බලන්නකෝ මගේ යතුරු කැරල්ල නැහැ. මේක වෙන්න බැරි වැඩක්. ඔයගේ යාළුවගෙන් ආන්න මේක ගත්තද කියලා. මේක ෂුවර් එකට මිනිහා තමයි හොරකම් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම බලන් ගියාම දවස පුරා හොයලා මේ මිනිස්සයා හොයාගෙන ගිහිල්ලා අර චරිත සාතිකේ ලියාගෙන ගිය මිනිස්සයා අර ස්වාමින් වහන්සේ යතුරු කැරල්ල හොරකම් කරලා යකඩ මේ විකුණන දෙකට විකුණලා මේක අපේ රටේ වෙච්ච ඇත්ත කතාවක්. පිළිගන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ විවිධ දේවල් මේ රට තුල වෙලා තිනවා අපේ ලංකාවේ. අපි දැන්වත් හරි තැනකට හරි මාවතකට අපි යොමු වෙමු. ඉතින් ඉතින් දන්නකො චරිත සාතිකේ දුන්න ස්වාමීන් වහන්සේගේ යතුරු කැරල්ල ඉස්සුවා නම් එතනින් යට තව කවර කතාවද අපේ රට ගැන. අපි හැදෙමු. අපි රටේ රාජ්‍ය නායකයෝ වගේම සාමාන්‍ය පුරවැසියෝ විදියට අපි රට ගොඩ නගන්න අපි නැගිටිමු.